ඔබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ අලෝ සියලු දෙනාම ඔයාල මේ එකතුලා එන්න ශ්‍රී නිට්වර්ක් YouTube චැනල් එකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක් අදත් ගෙනවලට ගොඩක්ම වැදගත්වන වීඩියක් ඔයාලා හැම කෙනෙක්ම ජීමේල් එකක් පාවිච්චි කරනවා ඒ ජීමේල් එක ඔයා දන්නතු කවුරයි පාවිච්චි කරන නැත්තන් ඔයා ජීමේල් එක කවුරෝට හැක් කරලාද නැත්තන් ඔයාගේ ජීමේල් එක ඔයා අපිතුම කොහැරි දැනක ඔයා ඔෆිස් එක හරි නැත්තන් වෙන ඩිවයිස් එක හරි ලොග් වෙලා තියෙනවාද නැත්තං ඔයාගේ ජීමේල් කවුන්ට එක කිසියම් මොහොතක වෙනයම් ඩිවයිස් එකකට ලොග් ඒගන්නේ අපිට හැකියාව තියෙනවා දන්නවා ජීමේල් කවුන්් එක හරහා අපිට අප ඩේට ඔක්කොම ෂයා කරගන්න ඒ නිසා ඔය අනිවාරයම වගේ ෆෝර්න් එකට දාලා තියෙන ජීමේල් කවුන්් එක ඒ කියන්නේ වගේ පලේස්ටෝ එකට ඒ වගේම ෆෝර්න්ගේ ජීමේල් එකට දාලා තියෙන ජීමේල් කවුන්් එක යම් කිසි කෙනෙක් ලබාගෙන තිබුණොත් ඒ කෙනාට හොයාගේ ෆෝන් එක තින ඩේට සියල්ලම ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒ නිසා යාලුනේ අපි බලමුවද ඔයාලගේ ජීමේල් කවුන්් එක කවුරු හරි වෙන ඩිවයිස් එකට ලොග් වෙලා තියෙනවද වෙන ෆෝන් එකන් හරි නැත්තං පිසි එකින් හරි ලොග් වෙලා තියෙනවද නැත්තං ඔයාගේ ජීමේල් account එක කවුරු හරි හැක් කරලා තියෙනවද මේක ඔයාලට ලේසියෙන් පහසුවෙන් බලා ගැනීමට සහ ඒක ඉවත් කරගෙන නැත්තං රිමූව් කර ගැනීමට හැකියාව තියෙන මාත කියලා දෙන ක්‍රමය හරහා එන යාළුනේ අපි ගිහලා බලමු කොහොමද ඒක කරගන්නේ කියලා අලුනා මුලින්ම කරන්න ඕන හොයන්න ඕන ෆෝන් එකේ ප්ලේස්ටෝ එකට ප්ලේස්ටෝට ගිහලා ජීමේල් කියලා ටයිප් කරලා වගේ ජීමේල් එක අප්ඩේට් කරගන්න පළවෙනියෙන්ම ඔන්න මම මගේ ජීමේල් එක අප්ඩේට් කරගන්නවා ඔන්න යාළුවා මම මගේ ජීමේල් account එකට ආවා යාළුවනේ ඔන්න යාළුවා ඊට පස්සේවා කරන්න ඕන මෙන්න මේ ජීමේල් එකේ මෙන්න මේ ලෝගෝ එක උඩ යාළුවනේ ටච් කරන්න මම මෙන්න මේ විදිහට ලෝගෝ එක උඩ ටච් කරනවා යාළුවනේ ඔන්න ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි යාළුවනේ එන්නේ. ඔන්න ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන තියෙනවා manage your Google account කියලා. මෙන්න මෙතන manage your Google account කියලා. අන්න ඒක උඩ ටච් කරන්න යාළුවනේ මම මෙතන manage your Google account කියන එක උඩ ටච් කරනවා. ඔන්න යාළුවනේ ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඔන්න යාළුවනේ ඊට පස්සේ කරන්න ඕන මෙන්න මෙතන මම පෙන්නන්නම් ඒක. මෙන්න මෙතන තියෙනවා අයිකන් ටිකක් ඔයාලට පේනවා මේක ස්ක්‍රෝල් කරලා ඔන්න මම මේ පැත්තට වම් පැත්තට යවලා ඔන්න මේ මෙතන තියෙනවා සිකියුරිටි කියලා ඔයාලට පේනවා මෙන්න සිකියුරිටි කියලා අන්නේ සිකියුරිටි කියන කොට යාළුනේ ටච් කරන්න ඕන මම දැන් මෙන්න මේ සිකියුරිටි කියන කොට ටච් කරනවා මම මෙතනින් පල්ලෙහාට යනවා ඔන්න ඊට පස්සේ යාළුවනේ වන්න මෙන්න මෙතන පේනවා your devices කියලා. ඔයාලට පේනවා your devices කියලා. manage all devices කියලා මෙන්න මෙතන තියෙනවා. ඒ manage all devices කියන එක ටච් කරන්න යාළුවනේ මෙතන තියෙනවා manage all devices කියලා නේ ටච් කරන්න. ඔන්න දැන් ඔයාලට පේනවා මේ Gmail එක ඔයාලට පේනවා Galaxy A10s එකේ ලොග් වෙලා තියෙනවා. ඒ වගේම පල්ලෙහාට එනකොට මෙන්න මෙතන කම්පියුටර් එකක ලොග් වෙලා තියෙනවා. ඔයාලට පේනවා. දැන් යාළුවනේ ඔයාලට පුළුවන් මෙන්න මේකේ දැන් ඔයාලට පේනවා. අපි හිතමු මේක ලොග් වෙලා තියෙන කවුරු හරි දන්නේ නැති කෙනෙක් නැත්තම් ඔයාගේ වෙන ඔෆිස් එකේ කම්පියුටර් එක ඔයාලට Gmail එක ලොග් වෙලා ඔයාලට අමතක කරලා sign out කරන්න ආවා කියලා. නැත්තම් Gmail එකට ලොග් වෙලා ඉන්නවා කවුරු හරි ඔයා දන්නේ නැති කෙනෙක් ඔයාගේ Gmail එක password දැනගලා නැත්තම් hack කරලා හරි ලබාගෙන තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඒ කියන්නේ ඔයාගේ Gmail එකට ඔයා දන්නේ නැති කෙනෙකුට ලොග් වෙලා ඉන්නවා. දැන් ඔයාගේ device දෙකක දිනන ප්‍රශ්නයක් නැහැ මේක. නමුත් ඔයා දන්නේ නැති devices එකට ලොග් වෙලා දිනවා කියලා ඔයාලට මෙතන පේනවා නම් දැන් මෙතන පේනවා දැන් මම කම්පියුටර් කිව්වහම ඔයා දන්නේ නැති ඔයා කම්පියුටර් එක ලොග් කරලා නැත්නම් අනිවාර්යෙන් ඔයා දන්නේ නැති කෙනෙක් නෙමෙයි ලොග් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාට ඒක ඉවත් කරගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා sign out කියලා. නැත්නම් ඔයා මෙන්න මේ ඊතලයේ උඩ ටච් කරන්න යාළුවනේ. මම ඔන්න ටච් කරනවා ඊතලයේ උඩ. ඔන්න ඔයාලට පේනවා මෙන්න මේ වගේ තැනකට තමයි ඔයා එන්නේ. එතකොට ඉතින් login වෙලා තියෙන device ටික පෙන්නද්දි manage your device කියලා ඒකට ක්ලික් කළා පස්සේ ඔයාට ඔයාගේ device එක කරන්න ඔයාගේ අපි ෆෝන් එක කියලා ඔයාගේ ෆෝන් එක කරන්න වෙනත් devices පෙන්නනවා නම් මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නනවා මේ පෙන්නන්නේ ඔයාලට වෙන මෙතන device දෙකක් පෙන්නනවානේ කම්පියුටර් එකකුයි ඒ වගේම ෆෝන් එකේ දෙකක් පෙන්නනවා ඔයාලට පේනවා ෆෝන් එකේ device දෙපාරක් ලොග් වෙලා කියලා පෙන්නනවා ඔයාලට ඒ වගේම මෙතන ඔයාලට පෙන්නයි ෆෝන් devices වෙනම පෙන්නනවා ඒ වගේම කම්පියුටර් නම් කම්පියුටර් වෙනම පෙන්නනවා එතකොට ඔයාට මෙතන ඔයා දන්නේ නැති
වගේ ෆෝන් එක ඇරෙන්න ඔයා ලොග් වෙච්ච නැති ඩිවයිසස් එකට කම්පියුටර් එකට හරි නැත්නම් වෙන ෆෝන් එක ඔයාගේ ෆෝන් එක දැන් මෙතන තියෙනවා මේ මගේ ෆෝන් එක Galaxy A10s කියලා. ඒ ෆෝන් එක ඇරෙන්න වෙනත් ෆෝන් එකක් අපි හිතමු Redmi ෆෝන් එකක් හරි මොකක් හරි වෙන Samsung වෙන ෆෝන් එකක් හරි එහෙමනම් මෙතන ෆෝන් එකේ වර්ගෙත් එක පෙන්නනවා. එතකොට ඔයාට ඒකවා දන්න ඇති ෆෝන් කරන්න දන්න ඇති ඩිවයිසස් එක නම් හොයාට තියෙන කරන්න මෙන්න මෙතන මේ ඊතලේ ඒ ඩිවයිසස් ඉස්සරහින් තියෙන ඊතලයක් ඒ ඊතලෙ උඩ ටච් කරන්න යන්න. එතකොට ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මම මේ ටච් කරන් පස්සේ ඔන්න ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි ඊට පස්සේ එන්නේ යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන ඔයාට තියෙනවා sign out කියලා. ඔයාට පේනවා sign out කියලා. ඊට පස්සේ තියෙනවා find devices කියලා. ඊට පස්සේ තියෙනවා don't recognize something කියලා. එතකොට ඔයාට මේක අපි සයින් අවුට් කරගන්න තමයි අවශ්‍යතාවය තියෙන යාළුවනේ. එතකොට ඔයාට ඕනනම් අවශ්‍යතාවය තියෙනවා ඔයාට මේක සයින් අවුට් කරලා අයින් කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ Gmail එකේ password එක strong password එකක්. ඒ කියන්නේ capital letters එක simple letters ඒ වගේම ඉලක්කම් ඒ වගේම symbol ඒ කියන්නේ at වගේ සලකුණුකුත් එක්ක ඔයාට password එකක් strong password එකක් දීලා ඔයා password එක change කරාන් පස්සේ ඔයාට මේක ඔයාගේ Gmail එක ආරක්ෂිත තත්ත්වයේ තියාගැනීමේ හැකියාව තියෙන sign out කියන මේ sign out කියන බටන් එක උඩ press කරන්න. ඊට පස්සේ මේ sign out Galaxy A10s කියලා දෙනවා. ඒතර මේ sign out කියන බටන් උඩ touch කරන්න. එතකොට ඔයා sign out වෙලා යනවා යාළුවනේ. ඒතර ඔයා sign out වෙලා මෙන්න මේව නැවත ඔයාට පෙන්වනවා. ඒතර ඔයාට පේනවා මෙන්න මෙතන මම ඔයාලට පෙන්වන්නම් ඊතලේ ගහලා එතන මෙන්න මෙතන ඔයාලට පේනවා sign in යාළුවනේ. මෙන්න මෙන් දැන් මම Gmail එක log වෙලා තියෙන එක ඔයාලට පෙන්වන්නම්. මෙන්න මම දැන් Gmail log වෙලා තියෙන මේ තියෙනවා your current season කියලා. ඔයාගේ මගේ ඩිවයිස් එක තමයි මේ ඉන්නේ. ඒ වගේම මම දැන් sign out කරා අනිත් ඩිවයිසස් එක. ඒ කියන්නේ ඔයාට දන්නේ නැති ඩිවයිස් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට ඔයාගේ Gmail එක sign out කරගැනීමේ හැකියාව තියෙනවා. එන්න ඒ විදිහට ඔයාගේ ඩිවයිසස් ගොඩක් තියෙනවා නම් ඒ සියල්ලම ඔයාට මේ විදිහට sign out කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕන ඔයාගේ Gmail එකට strong password එකක් දෙන එක තමයි කරන්න ඕනේ. එතකොට ඒ Gmail එක එයා දන්නේ නැහැ. එතකොට log වෙන්න අපහසුයි. ඒ වගේම 2 step verification on කරගන්න. එතකොට ඔයාගේ Gmail එකට log වෙනකොට ඔයාලා 2 step verification එකක් ඇවිල්ලා ඒකේ කෝඩ් එක ගහලා තමයි log වෙන්න තියෙන්නේ. එතකොට ඔයාගේ device එකට කාටවත් log වීමේ හැකියාව නැහැ. ඔයාලා ලේසියෙන් පහසුවෙන් ඔයාගේ Gmail account එකට log වෙලා තියෙන devices මොනවද කියලා බලා ගැනීමේ හැකියාව දෙනවා මේ ක්‍රමේ හරහා. ඒ වගේම ඒ devices Gmail එකෙන් අයින් කරගන්න නැත්නම් ඒ devices එකෙන් Gmail එක ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා මම අද කියලා දුන්න ක්‍රමේ හරහා. ඒ වගේම ඔයාගේ Gmail එක ලේසියෙන්ම කිසිම කෙනෙකුට log වෙන්න බැරි වෙන ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි යාළුවනේ ඔයාට මේ වගේ ඔයාට වැදගත් වීඩියෝ මගේ channel එක හරහා කරලා තිනවා. ඔයාට ගිහලා බලන්න පුළුවන්. ඔයාට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න. ඒ වගේම ඔයා මගේ WhatsApp group එකට join වෙන්න. හරිද මම WhatsApp group එකක් හදුවා. ඒකට join වෙන්න. ඒ වගේම Telegram group එකක් හදලා තිනවා. ඒකට join වෙන්න. ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු සියල්ල comment කරන්න. ඒ වගේම එතකොට ඒ සියලුම දේවල් share කරගැනීමේ හැකියාව තියෙනවා. හරි යාළුවනේ එහෙනම් මේ වගේ ඔයාලට වැදගත් අලුත් වීඩියෝ එකක් කරන් හිටින්න ගිල්ලෙන්න ඔයාලට සුබ දවසක්.